මෙන්න හොරු 40 නිදාණය හම්බුණා. ගයිස් අපි යන්න හදන්නේ අලිබබා සහ හොරු 40 රත්තරන් හඟ. මේක තමයි හොරු 40 රත්තරන් හඟ දුම පහන. ඕ බලාකා කසම් අබූ කාකා අපිට මේක අරන් ගියන භූතයාගෙන් වැඩක් ගන්න පුළුවන්. Rosh and Ghee. හෙලෝ අන්නේවාසයෝ. ඉතින් කොහමද ඔයාලට? ඔන්න අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා. කොහෙද නංගි? චුට්ටක් මමත් තැන නම් දන්නේ නැහැ. මේක ලොකු ඒරියා එකක් නේද? ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා. මේ බෝඩ් එකේ තියෙනවා විස්තර ටික. මේක බලලා ගිහිල්ලා හොඳ වීඩියෝ එකක් දෙන්න නේද? එහෙනම් ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් මෙතන උඩ තියෙනවා පන්සලක් නේද නංගි? ඒකටත් අපි යනවා. ඒකට වටින් යන්න ඕනේ. මෙතන මැද තියෙනවා ගඟක්. හැබැයි දැන් නම් ඒක මේ ඔක්කොම මිදිලා තියෙන්නේ, අයිස් වෙලා තියෙන්නේ. තාමනේ වතුර ටිකක් එනවා නේද නංගි? අනේ මේ පල්ලෙහායිම නම් ගල් වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට පෙන්නන්න. දැන් උඩහට කන්දක් නගින් දින්නගේ. පේනව නේද? අර උඩ කන්දක් තියෙනවා පාලමක් එක්ක. ඒකටත් ගිහිල්ලා බලමු. මම දැන් දැක්කේ වතුර ටිකේ අයි මිදිච්ච නැති ටික තමයි ඉන්නේ පල්ලෙහාට ටික ටික. මේ පල්ලෙහා ටික ගල් වෙලා තියෙන්නේ. දැක්කද? අපි උඩහට ගිහිල්ලා බලමු නේද? යා. ඔන්න ඉතින් නංගි පල්ලෙහා ගල් වෙච්ච ගඟට ගලක් දාන්න හදන්නේ. දාලා බලමු. දාන්නකො බලන්න නංගි. නෑ කමන්නේ දාන්න. දාර දුරට දාන්න පොඩ්ඩක්. ඔව් මැදට දාන්න. නැත්තම් මේ ගන්න බෙම්මකට ගහන්න. තව එකක් දාන්නකො. මේක පෙන්නුන්නේ නැහැ. අර ටිකක් දුරට දාන්නකො. ඔව්. බලාගෙන. ඒක දාන්නකො. ඔව් බලාගෙන. නමින්න. නෑ නෑ දුරට දාන්න දුරට. මේක මට පේන්නේ නැහැ. හැබැයි මේ අපේ උඩ ඉඳලා පැන්නත් මෙහි යට යන්නේ නැහැ නේ. ඒ තරම් ගල් වෙලා තියෙනවා. උඩට යන්න හදන්නේ. උඩ පාලමට. ගිහලා බලමු. අපි කන්ද නැගලා ආවා ටිකක් නේද? තව නගින්න තියෙනවා මේ උඩ තියෙනවා පාලමක්. මේ අයිස් වැටෙන්නේ නංගි. මේ උඩ පාලමට තමයි අපි දෙන්න මේ යන්න හදන්නේ. මේ කන්දෙත් තියෙනවා ඔක්කොම අයිස්. වතුර ඔක්කොම අයිස් වෙලා තියෙන්නේ නේද? මේ කන්ද දිගටම තියෙන්නේ අයිස්. දැන් හිම එපා වෙලා දුන්නේ මෙතනට ආවම තියෙන්නේ අයිස්. සීතල හින්දා වතුර ඔක්කොම ගල් වෙලා තියෙන නේද නංගි? ඔව් උනාට දැන් රස්නේ නිසා ඉර ඔව් ඉර වැටලා තියෙන. දිය වෙලා වැටෙනවා. ඔව්. එතන යටට යන්න හොඳ නැහැ. අපි මේක බලන්න පුළුවන් තා ටිකක් උඩට ගියාම නේද? ඔව් තව උඩට ගියාම තේරෙන ලස්සනයි. අපි දිය වෙන. දැන් මීට වැඩි තියෙන මේ කන්ද මේ බැරිලම තියෙන්නේ ගයිස් නේද? මේ යට ඉඳලම ඔක්කොම අයිස් වෙලා තියෙන්නේ නැති. දැන් මේ අවුව වැටලා ඔව් අර අවුව වැටලා තියෙන නිසා තමයි මේ දිය වෙලා තියෙන්නේ. මෙන්න මේකෙන් දාමු නා ජැකට් එක. මේක දාලා මෙහෙම තියලා යමු යන්න.
මොකද්ද? ටිකයි ගල්ලලා තියෙන්නේ නේ. මොකද? වැටෙන්නේ නැහැ. ගෙමු. අර කන්ද උඩ පැත්තේ. ඔව් ඇහුණද? මෙහෙන් යනකොට වැඩි අරහින් ගිහිල්ලෙමු. ඔව් මම වටේ. දැන් වටයක් යන්න අපි ආපහු මෙහෙන් යන්න ඕනේ. නෑ මේ පාලමින් නැගලා මෙතනින් අර තියෙන උඩ පාලම. අර තියෙන උඩ. පාර තියෙනවා දිගට අර හිටම. ඒක වටෙන් ගිහිල්ලෙමු. මෙතනියා. එතකොට අපිට අර වටේ යන්න ඕනේ වෙන එකකුත් නැති වෙයි සමහර විට. මේ ඌමනාම ටික ලස්සනම ටික මට හිතෙන මේ ලයින් එක ඇත්ත. එහෙම කරමුනේ. ඔව් එහෙම කරු. මේ බෝඩ් දාලා තියෙන්නේ හැමතැනම නැවතිලා ඉන්න එපා කියලා. මේ හේතු වෙන්න එපා කියලා දාලා තියෙනවා. ඔව්. හේතු වෙන්න එපා කියලා නේද? රයිට්. යා. Hey. බය වෙන්න එපා. ඔන්න අර පේන පාලම උඩට ඇවිල්ලා ඉන්නේ. මේක හිතුවට වැඩි උසයි නේද? මෙතන දාහම තමයි බය තේරෙන්නේ. මේක උඩට පෙන්න ඕන. මෙතනට පේනවා මේ පල්ලෙහා කොහොම මේ වැවයි මේ අයිස් පිච්ච කන්දයි. ගමයි පන්සලයි වගේ. හැබැයි ඔව් පන්සලකුත් තියෙනවා. දාගැබක්. හරි පන්සල තියෙනවා. පන්සල තියෙනවා. වැවයි දාගැබයි ගමක් නැහැ. පන්සලයි. පන්සලක් තියෙනවා. දාගැබත් මං හිතන්නේ මෙහි නැහැ. හැබැයි මේ වාරි මේ පැත්තට දාලා දින් මොනවද? ඒ ගල් දාලා බැම්මට. ඒක උසයි නේද? ඒකට එතන නම් බලන්න බයයි නේද? හරි? බය නැහැ බයයි. බයක් නැහැ බයයි. බය වෙන්න එපා මේව හයියට හදලා තියෙන්නේ. ඒ ගිනිනිවන එක. ඇහෙනවද අයිස් වැටෙන සද්දේ පල්ලෙහාට? බයිසිකල් පැදීම සම්පූර්ණයෙන්ම තහනම්. කන්දේ කොහම? කන්දේ කවුද බයිසිකල් පදින්නේ? මේ කන්දේ බයිසිකලයක් ගේන්න බෑනේ. මේ පෝස්ට් එක තනි කර මොඩල්. මේ කොරියන් නායක වැඩ මේ. දැක්කද? ගල් තියලා තියෙන්නේ. එක උඩ එක. පාර වැරදෙනවට දන්නේ. එහෙම වෙන්නේ නැති නේද? අර අපි ගස්වල හැමෝම තියලා. කොළ අතු වෙල්ලන්නේ. මේක පාර හදලා තියලා තැන් තැන් ගල තියලා ගිහිල්ලා. අර හෙටයි මෙහෙටයි හැම තැනටම හිතලා ඇඳලා තියෙනුම් කොහෙට යන්නද කියලා පාර හිතා ගන්න බෑ. ඉක්මනට આવත් හරි හොඳේ. දැන් වඳුරෝ ඉන්නවා. ඇඟට පනි. මන් දන්නේ නැහැ හොඳේ තඩි වඳුරෙක් ඇඟට පැන්නොත්. මොකද්ද ඒ සද්දේ? වඳුරෝ වඳුරු නෙමෙයි. මහන්සි කන්ද නැගලා දිනත් එක චුට්ටක් වැඩි ගත්තා ඉතින්
තවයි ඉන්නවා වාඩි වෙලා නේද? ඈ? වාඩි වෙන්න මේව හදලා තියෙන්නේ. හැබැයි ලස්සන නේ. හරි නිදාසින් නේද? හැබැයි රස්නේ ගාලා නේද මේ කාලේ හොඳයි දැන් අර සීතල චුට්ටක් අඩුයිනේ. සීතල ගොඩක් උඩාම දැන් මේක ඉන්න බෑ. ත්‍රිලෝපණිත් දන්නේ නැහැ බලාගෙන ඉන්න වෙනවා. බොරු කියන්නේ. ඔය කියන්නේ හැම ළමයි අන්න අර මට අන්න පේන්නේ නැහැ. ඒක පින්නන්න විදියක් නැහැ. අපිට ඒක ඇතුළට යන්න විදියක් නැහැ සපත්තු ගලවත්. ඔයාගේ මෙතනට කියන්නේ. කියන්න ඕන එක. අපිට අරක ඇතුළට යන්න විදියක් නැහැ සපත්තු ගලවන්න ඕන හින්දා. සපත්තු ගලවන කම්මැලි කවුද මෙතන වැඩි ගත්තා. මේක දාන්න විඳින දුක මමයි උඩ ඉන්න දෙවියෝ විතරයි දන්නේ. මේ බලන්න කොහොමද? ජයි ලස්සනයි. ලස්සනයි. මම නම් කියන්නේ ඔය ගඟට රිලෙවෙ පයින්න කියලා. ඔය කියන්නේ මොකද? මගේ ඇඟට හරි වැටෙනවනේ. හරි රිලෙවෙ නැතුණොත් කවන්නේ මම කියන්නේ අඩු ගන්න වලහයක්ක. රිලෙවෙ කියන් බල්ලෙක් කියා රිලෙවෙ කියා මොකෙක්වත් මම මෙහි සතෙක්ව දැක්කේ නෑ. නෑ ඇත්තටම වලසු නම් ඉන්නවා. ඇත්තටම ඉන්න වලසු. කැලෑවේ ඔව් තඩි වලසු ඉන්නේ. ආවොතින් අපි මොකද්ද කරන්නේ? ආවුතින් ආපු දෙනකොට යන්න කියමු. එයාට තේරෙනවද? තේරුම් නැතුණත් කියමු. යමුද බලන්න එන. අර පැත්තට. ඔය ඉස්සරහට යන්න තියෙන කොට. එයාලගේ මේ කෑමද? කෑම නම් ඉල්ලන්න බෑ මම. කෑම. දැන් මම මෙහෙමවත් දන්න මෙච්චර ලොකු කියලා දන්න මේ ඇවිදින් තියෙන මම මොන හරි අරගෙන ඕනේ බෑග් එක. මම ඔයා දන්නවනේ අතන view point එක. දැන් මෙතන අතන plan එක තිබ්බා. ඉතින් අපේ තොර කඩයක් තිබුණේ නැහැ මට. හරි අපිච්චා අර කට්ටෙත් යන්න හදන කට්ටෙත් එකම. ඔව් අතර මං නොතේ ආච්චි. දැන් මුදුනට සතුටු වෙන්න පුළුවන් එකම කාරණාවක් තියෙනවා. හූඩල්ලෝ නැහැ. පේනවනේ කන්ද නගින තියෙන. උඩටම යන්න ඕන. කොහමද අමාරුවෙන් හරි නංගිවත් අරගෙන යනවා ඉතින්. ආවනම් යන්න පේනේ. හරි. තව කිලෝමීටර් 50ක් විතර තියෙන කන්ද යනවා. මේ ආයිස් එල්ලෙන පාලමේ යන දැන්. එල්ලෙන පාලමේ යන දැන්. ඔයාද මුලින් යන්නේ මමද යන්නේ? ඔයා ගිහිල්ලා බලලා එන මට කියනවද?
දිහා බලන් ඉන්නවා පොඩි ගහේ වගේ. හැබැයි හැම එකම ගහගෙන මොකද එකම මොකක් කරේ. ලස්සනට තියෙනවා මේක අතු ගාලා නේද? එන්න උඩට එන්න. මාර කට්ටක් තමයි දීලා තියෙන්නේ. guys අපි යන්න හදන්නේ අලිබබා සහ හොරු 40 රත්තරන් හංග පුතන අලිබබා නෑ රත්තරන් ආකරේ බලන්න අපේ අයියගේ රත්තරන් ගල් ගුහාව බලන්න යන්න. මේ අලිබබා නෑ නංගි හොරු 40 විතරයි. හන්දක් නැගලා අන්තිමට අයියාගේ ගල් ගුහාව හොයාගත්තා. ෆයිනලි ගල් ගුහාව හම්බුණා. සමනය තව යන්න ඕන. නැහැනේ. මීටර් 250ක් යන්න ඕන. රත්තරන් ගල් ගුහාව බලන්න. අපි බලමු එතන ගොඩක් දුරයිදයි. මේක තමයි හොරු 40 රත්තරන් හංගපු තැන. අල්බබා යන්න හදන්නේ. තණ්ඩාකා කසම් අබූකා කසම්. කල්දුර ඇරලා තින්නේ. අතට ගිහලා බලමු විස්තරේ. ඉඩයද්දේ. Let's go. ගල් ගුහාවට ඇතුල් වෙනවා. ලයිට් දාලා ලස්සනට හදලා තියෙනවා. guys අපි ඇතුලට ඇවිල්ලා ඉන්නේ ගල් ගුහාවේ. ලයිට් දාලා රත්තරන් කැනීම් කළ මම දන්නවා මේකට හේතුව මොකක්ද කියලා මකුරු අතර තියෙන්නේ. මොකද කියලා කියන්නේ ගොඩක් වෙලාවට නිදන් ආරක්ෂා ගන්න දාලා තියෙන්නේ. අන්න අපි දෙන්න හෙල්මට් දෙකකුත් දාගත්තා. හෙල්මට් දාන්න කියලා තියෙන්නේ උඩින් මේ ගල් වැටෙනවා. බැරි වෙලා තුළුට වැටුණා. නැද්ද? බලන්න රත්තරන් එහෙම තියනවාද කියලා. දැන්
ඔන්න පේනවා ඇති මේ කට්ටිය බලන්න මෙන්න මේ මැදට ආවන් පස්සේ මේ දොරවල් 4ක් තියෙනවා. 4 පැත්තකට තියෙන යන්න නේ. මේ පැත්ත නම් යන්න තියෙන මං හිතන්නේ එළියට. ඇයක් වගේ තියෙන්නේ නේද? දැන් බලන්න. මෙන්න මෙතනින් කොහෙද නම් යන්නේ? මෙන්න මේ ඇතුළට. එතන ඉඩ නැහැ. මෙන්න හොරු 40 නිදානය හම්බුණා. දැන් මේ ඔක්කොම මගේ තමයි. බුහහා ඇලඩින්ගේ පුදුම පහන. බලමු භූතය එනවද කියලා. ඇත්තටම ඉද්දන්නේ නැහැ භූතයනේ. උතනින් පහලට යයින් දන්නේ මේ උතන පේනවද? මේ මොකද්ද නම් මේ තියෙන්නේ? කාලේ මේක අරගෙන යනවද පහන? එපා ඇත්තටම ඉන්නව ඇති භූතේ කොයකට හේතුවක් ඇති මොකක් හරි. නෑ අපිට මේක අරන් ගියාම භූතයාගෙන් වැඩක් ගන්න පුළුවන්. දොට් යනවා. අර පොඩි එකා බය වුණාද කොහොම ගෑහුවා. භූතය ආවේ කියලා කොහෙන්ද දන්නේ පහනේ.